මං හදන බෝන් බ්‍රොත් එකේ තියෙනවා සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක්. කොණ්ඩේ ප්‍රශ්න එතකොට නියපොතු එක්කම වාගේ අස්තිවලට හොඳයි. ඉලෙක්ට්‍රොලයිට්ස් පිරීලා තියෙනවා ඒත් එක්කම කොලජන් තියෙනවා. ඉතින් මේ වගේ වලින් හැදුවා. ඔයාලට තියෙන ගෙදර පෙයාස් නම් ඔයා පෙයාස් වලින් මේක හදලා බලන්න. Hello you guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට ආපහු පිළිගන්නවා. ඉතින් ඔයා පළවෙනි පාරට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ ගොඩාක් ආදරෙන් ඔයාව පිළිගන්නවා. ඒත් එක්කම මම එක චූටි දෙයක් කිව්වොත් මම මාස 21ක බබෙක් ඉන්න කෙනෙක්. මම ඊට කීප දවසක් වෙනකන් ගෙදර ඉඳන් වැඩ කරපු කෙනෙක්. ඉතින් මම ළඟකදී තීරණය කරා මම full time බබාව බලා ගන්නවා කියලා ගෙදරට වෙලා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ දිනදා ජීවිතේ මගේ home making experiences ඒ වගේම මම බබා එක්ක කරන activities බබාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරකම් මේ වගේ දේවල්. ඉතින් ආපහු මම ආදරෙන් පිළිගන්නවා. මම හිතනවා ඔයා මගේ channel එක subscribe කරයි කියලා. මාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ මම මේ සතියට අපේ ගෙදර පාන් එක හදාගන්න විදිහ. ඉතින් හැම දෙයකටම කලින් මම එක්ස්කියුස් කරන්න ඕනේ මගේ වොයිස් එකට guys. මට සනීප නැතුව ඉන්නේ. ඉතින් මගේ කටහඬ හරිම නේසල්. ඉතින් ඒක ගැන වැඩි හිතන්න නැතුව මම ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක බලන්න කියලා. ඉතින් මම ඔයාලට කිව්වත් වගේ දැන් ගොඩාක් කාලය තියෙනවා ගෙදර වැඩවලට. නමුත් මම කවදාවත් අර දවසම කුස්සියේ ඉන්න ආස වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම කැමති උදේම කිචන් එකේ වැඩ ටික ඉවර කරලා උදේ වරුව දවල් වරුව බබා එක්ක හස්බන්ඩ් එක්ක ඉන්න. ඉතින් ඒ නිසා මම සතියට දවස් 2ක් එහෙම නැත්නම් 3ක් කලින් නැගිටලා මෙහෙම මගේ අත්‍යවශ්‍ය දේවල් ස්ටේපල්ස් ටික හදාගෙන තියාගන්නවා. එතකොට මට හරිම පහසුයි එදාට වැඩ ටික කරන්න. අනිත් එක මම මෙහෙම ප්‍රෙප් එකක් කරගත්තාම මට එක මීල් එකට හිතන්නේ නැහැ දැන් මොනවද කන්නේ දැන් මොනවද හදන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ඔයාලා මේ දකින්නේ මේ සතියට අවශ්‍ය බ්‍රෙඩ් මං හදාගන්න විදිහ. මං sourdough bread තමයි හදන්නේ guys. ඉතින් මේක cold proof එකකින් තමයි පිපෙන්නේ. ඉතින් ඒ නිසා මම මේක දැන් හදලා ෆ්‍රිජ් එකේ දාලා අවශ්‍ය වෙලාවට තමයි බේක් කරන්නේ. ඉතින් ඒ නිසා මට මේක හදාගන්න අවශ්‍ය වෙලාවට පිටි අනලා එහෙම කරදර වෙන්න දෙයක් නැහැ. ඒක මං පටන් ගත්ත හරිම ලේසි පුරුද්දක්. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ මම පාන්දර නැගිට්ටට මගේ බබාටත් චුට්ටක් සනීප නැතුව හිටියේ. ඉතින් එයා නැගිට්ටා. දැන් ඉතින් මම එයාට කිරි එකක් හදලා දීලා ආපහු එයාව නිදි කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අද දැන් වෙලාව ඇත්තටම උදේ 6යි ඔයාලා දකින්න ඇති. ඉස්සලා මම පාන් ටික ඉවර කරපු ගමන් බබා නැගිට්ටා. එයාට චුට්ටක් සනීප නැහැ. ඉතින් එයාත් එක්ක චුට්ටක් ඉඳලා එයාව ආපහු දොයි කරලා තමයි මම ආවේ. ඊටු වැඩ ටික කරන්න. ඉතින් ඊළඟට මම කරන්නේ මම මගේ පැන්ට්‍රි එකේ අනිවාර්යයෙන්ම තියෙන දේවල් කීපයක් රීස්ටොක් කරන එක. bone broth, vegetable broth and apple sauce. ඉතින් මේ bone broth ඔයා ගෙදර පාවිච්චි කරනවා නම් ඒක ඔයාට හරිම ගුණයි. bone broth වල electrolytes පිරීලා තියෙනවා. ඒත් එක්කම collagen තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයා නිතර වගේ diet එක දාගන්නවා නම් ඔයාට කොණ්ඩේ ප්‍රශ්න එතකොට නියපොතු මේ වගේ ප්‍රශ්න අඩු වෙනවා. ඒත් එක්කම ඔයාගේ අස්තිවලට හොඳයි විශේෂයෙන්ම බබාලට. එතකොට අපේ ස්කින් එකට ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. ඉතින්
එක දෙයක් අපිට ඔයාලට බෝන් බ්‍රොත් ඔයාලට කඩෙනුත් ගන්න පුළුවන්. නමුත් ඕගැනික් ලෝ සෝඩියම් බෝන් බ්‍රොත් එකකට යනවා කියන්නේ ඒක තමයි ගුණයෙන් ඉහළ දේ. ඉතින් ඒකට යනවා කියන්නේ ඔයාලට ලොකු වියදමක් යනවා. ඉතින් ඔයාට ගෙදරදිම පාවිච්චි කරලා ඉතුරු දේවල් වලින් මේ බෝන් බ්‍රොත් එක ගෙදරදිම ඉතාම ගුණවට හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් කාලයක් තිස්සේ බබාට මාස 8 විතර ඉඳන් පටන් ගත්ත දෙයක් මේ. මම අද ඔයාලට පෙන්නන්නම් මම කොහොමද බෝන් බ්‍රොත් එක හදන්නේ කියලා. ඉතින් ඔයා මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් ඔයාට ভেජිටබල් බ්‍රොත් එක ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් මම ආපහු ඔයාලට මතක් කරනවා මම මේ බෝන් බ්‍රොත් එකටයි ভেජිටබල් බ්‍රොත් එකටයි දාන්නේ ඉතුරු වෙච්ච දේවල් විතරමයි. මම එදිනෙදා උයද්දි මගේ එළවලු වල left overs මම එහෙමම එළවලු කියන්නේ උයද්දි අපි සුද්ධ කරනහම එතකොට ඒ වගේ දේවල් මම ඉතුරු කරගන්නවා. ඉතින් ඒකේ හොඳ ෆ්ලේවර් එකක් ඩෙප්ත් එකක් ඒ වගේම ෆයිබර් හරියටම පිරීලා තියෙනවා එළවලු අපි ඉතුරු කරගත්තාම බෝන්ස් විදියට මම පාවිච්චි කරන්නේ චිකන් බෝන්ස් ඇත්තටම. නමුත් ඔයාලට මේකට බීෆ් මටන් ඔයාලට කැමති ටර්කි ඕනේ බෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මික්ස් කරලාවත් ගන්න පුළුවන්. මගේ බබයි අපි ආස ෆ්ලේවර් එක චිකන් බ්‍රොත් එක. නමුත් බීෆ් බෝන් බ්‍රොත් එක වගේ හදා ගන්නවා නම් ඒක ගොඩාක් ගුණයි විශේෂයෙන්ම චූටි බබාලගේ හිමොග්ලොබින් වැඩි වෙන්න. අපේ ගෙදරට ගේන්නේ හෝල් චිකන්. ඉතින් මම කරන්නේ ඒ හෝල් චිකන් කපද්දී කටු ටික තියෙන මස්වල එතකොට අයින් කරන දේවල් අපි ෆැට් එක ගන්නෙ නැහැ. කියන්නේ ස්කින් එක නැතුව ඉතුරු අයින් කරන හැමදේම එයා බෑග් එකක දාලා එකතු කරනවා. ඉතින් සති දෙකක විතර එහෙම එකතු කරන left overs මම එකතු කරලා එක දවසක බෝන් බ්‍රොත් එක හදා ගන්නවා. දැන් මම අද හදාගන්න බෝන් බ්‍රොත් ප්‍රමාණය මට සාමාන්‍යයෙන් සතියකට දෙකකට හොඳටම ඇති. අද මගේ බෝන් බ්‍රොත් එක හදාගන්නේ guys මම ස්ලෝ කුකර් එකේ. ඔයාට කොහෙත්ම ස්ලෝ කුකර් එකක් අත්‍යවශ්‍ය නැහැ මේක හදාගන්න ගෙදරදී. නමුත් මම ස්ලෝ කුකර් එක පාවිච්චි කරන්නේ මට සැරෙන් සැරේ ආයෙ කුකර් එක බලන්න. ඒකට ලොකු attention එකක් දාන්න අවශ්‍ය නැහැ. මම අවශ්‍ය ingredients ටික ස්ලෝ කුකර් එකට දැම්මට පස්සේ ඒක මේ නිකම්ම හිමීට හැදෙනවා. මම මේකට දානවා කොත්තමල්ලි කුඩු ටිකක්. එතකොට bay leaf දෙකක් තුනක් දාන්න. ගම්බිරි සැට කීපයක්. සිකරේට අපේ බඩට හොඳයි. ඊට පස්සේ මම දානවා තයිම් කොළ කීපයක්. මම හදන බෝන් බ්‍රොත් එකේ තියෙනවා සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේකෙන් තමයි මට ආස විදියට බෝන් බ්‍රොත් එක හදාගන්නේ. මේ ඉන්ග්‍රීඩියන්ට් එක දාපුවාම හරිම ගුණයි අපේ ඇඟට. ඒ වගේම අමුතුම ඩෙප්ත් එකක් එනවා. රස නිකන් රිච් රසක් එනවා. මම පාවිච්චි කරනවා මේ මීසෝ පේස්ට් එක. මේක ඔයා ගද්දි බලලම ගන්න ඕනේ. මේ වගේ ලෝ සෝඩියම් එක මයිල්ඩ් සෝඩියම්. මොකද මීසෝ පේස්ට් කියන්නේ ගොඩාක් ලුණු වැඩි කෑමක්. අපි ලෝ සෝඩියම් බෝන් බ්‍රොත් එකක් හදාගන්න නිසා අපි මේ මීසෝ පේස්ට් එකේ ගොඩක් ලුණු තියෙන එකක් දාගත්තොත් ඒකේ වැඩක් නැතු යනවා. ඉතින් මම ලුණු පොඩ්ඩක්වත් දාන්නේ නැහැ guys. මොකද මම අවශ්‍ය නැත්තම් බබාට ලුණු දෙන්නේ නැහැ තාම. සමහරට අවුරුදු දෙකෙන් පස්සේ මම ඒක වෙනස් කරයි. මම මේකට මීසෝ පේස්ට් තේ හැඳි දෙකක් දාගන්නවා. තේ හැඳි දෙකක් කිව්වට guys මම මගේ මිම්මට දාන්නේ. මම දැන් මේක හදලා මට පුරුදු නිසා. ඇත්තටම කියනවා මේ මීසෝ පේස්ට් එක දාන එකෙන් බබාට මට වෙනමම මේ බබාට නිකන් ඇඟට හරි නැත්තම් එයා හොඳට කන්නේ නැත්තම් මේ බෝන් බ්‍රොත් එකක් රත් කරලා එක කප් එකක් පෙව්වොත් මුළු දවසම එයා කෑවේ නැතත් කමක් නැති ගානට එයාට ශක්තිය එනවා. ඒ වගේම ගුණය තියෙනවා. ඉතින් ඔයාලත් චූටි බබාලෙන් අම්මලා try කරන්න. බබාට විතරක් නෙමෙයි මමයි හස්බන්ඩ්ුයිත් රත් කරලා බෝන් බ්‍රොත් බොන වෙලාවල් තියෙනවා. ඉතින් guys අපිට මෙච්චර තමයි කරන්න තියෙන්නේ මේ මීසෝ පේස්ට් මේ බෝන් බ්‍රොත් එක හදාගන්න ජාති ටික ඔක්කොම දාලා
ක්‍රොක් පොට් එක දාගන්න විතරයි තියෙන්නේ. මේක ඔයාලට පේනවා ඇති පැය 7:00ක් දාලා තියෙන්නේ. මම මේක දානවා පැය අඩුම මේක පැය 16ක් විතර කරොත් තමයි හොඳ. එතකොට මම දන්නෙත් නැතුව ඒක හිමීට හැදිලා ඉවරයි. ඔයාලා කාට හරි ප්‍රශ්නයක් ඇති වෙයිද දන්නේ නැහැ. ස්ලෝ කුකර් එක පැය 16ක් තියලා තියෙද්දි වගේ ඉලෙක්ට්‍රිසිටි ගොඩාක් යයි කියලා. නැහැ මේ මැෂින්ස් හදලා තියෙන්නම අපිට එනර්ජි සේව් වෙන විදිහට. ඇත්තම කියනවා නම් දැන් මම ඉලෙක්ට්‍රික් ස්ටෝව් එකක් තියෙන කෙනෙක්. මම මේක පැයක් දෙකක් ඉලෙක්ට්‍රික් ස්ටෝව් එකේ හදනවට වඩා මම එනර්ජි එක ඉතුරු කරනවා මේක ස්ලෝ කුකර් එකේ හදන එකෙන්. ඉතින් මම පැය 16කට පස්සේ ඔයාලට පෙන්නන්නම් මේක හැදිලා ඉවරුනහම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එතකන් අපි බලමු මම ඊළඟට මොකද කරන්න කියලා. ඇත්තටම මම ඉස්සෙල්ලා හිතුවට මම අද vegetable broth එකක් හදනවා කියලා. සමහර විට මම ඒක හෙටට ඉතුරු කරගන්නවා. මොකද මට ඒක පෑන් එක හදනවට වඩා ස්ලෝ කුකර් එකෙන් හදන එක ලේසි. ඒ නිසා අද bone broth එක හදලා මම වෙන දවසක පෙන්නන්නම් vegetable broth එක හදන විදිහ. ඊළඟට මම හදන්න යන්නේ apple sauce. Putting our life in boxes, erasing the memories so you won't notice. I'm taking the time to focus. You're by yourself, I'm by myself. Wish I could solve your problems. They're stuck on my wall like neon paintings, and I'm so tired of being honest to everyone by myself. I do it so well. We were so good at flying, but we can't keep flying. Guys, don't forget to take out the On the wrong cinnamon. We're so good at flying, but we can't keep flying. We keep getting stuck on the wrong side of the mountain. We were so good. cinnamon ඔයාට මේ sticks නැත්තම් cinnamon powder උනත් මේකට පාවිච්චි කරන්න පියාසයි cinnamon sticks පාවිච්චි කරන්න. මොකද මං චූටි කාලේ ඉඳන් අපේ අම්මී එක එක දේවල් රස කරන්න පුළුවන් නැචරල්ම ෆෝම් එකෙන් තමයි දාන්නේ රසකාරක. When we saw the signs, we just kept dancing, and the nights always seemed so endless. Thought it would last, now it's in the past. We were so good at flying, but we can't keep flying. We keep apple sauce එක හොඳට ආවා. ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ taste test එකක් කරලා බලන එක. 'cause we only end up on the wrong side of the mountain. Guys, මේකට දොඩම් දාපු නිසා trust me on this, it tastes like a high quality compote. අර high end restaurants වල දෙන්නේ ලස්සනට compote එක දාලා yogurt එක උඩට හරි ice cream එකට හරි යන්නේ ඒ රසෙ එන්නේ මාර රසයි. ඉතින් මේක මම ටිප් එකක් දුන්නොත් ඔයාලා green apples හරි pears වලින් හරි උනත් හදත හැකි. මම personally ආස green apples වල හදන්න. මොකද ඒකේ නිකන් අමුතු ඇඹුලකුත් තියෙනවානේ හොඳට. red apples වලත් තියෙනවා ඇඹුල් එක. නමුත් අර green apple එකේ රහ මට red apple එක ලැබෙන්නේ නැහැ. නමුත් මං ඉස්සල්ලා කිව්වත් වගේ මම හැමදේම හදන්නේ ගෙදර තියෙන දේවල් වලින්. ඉතින් මේ සතිය අපි juice හදන්නත් එක්ක වැඩිපුර ගෙනාවේ රතු apple. ඉතින් මං තියෙන රතු apple වලින් හැදුවා. ඔයාලට තියෙන්නේ ගෙදර pears නම් ඔයා pears වලින් මේක හදලා බලන්න. ඉතින් guys මේ තියෙන්නේ මං අද උදේට කන්න අපේ බබාට apple sauce plate කරපු විදිහ. මම yogurt bowl එකකට apple sauce ටිකක් දාලා ඒකට උඩින් cinnamon කුඩු ටිකක් ඉහලා peanut butter ටිකක් දැම්මා. ඉතින් මේ විදිහට අරගෙන මම apple sauce බබාට දෙනවා. pancakes හරි waffles හරි හදපුවා මේකට උඩින් දාලා එමෙ නැත්තම් නිකනුත් දෙනවා apple sauce විතරකුත් කන්න. මේක හරියටම රසයි හරි ලේසි to go snack එකක් විදිහට ගෙනියන්න එළියට යද්දි විශේෂයෙන්ම බබාට චුට්ටක් අසනීප වුණාම එයා ආසාවෙන් කන කෑමක් තමයි apple sauce කියන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න මේකේ කෘතිම රසකාරක කල් තබා ගන්න දේවල් කිසි දෙයක් නැතුව හරිම cost friendly විදිහට ඔයාට හරි පහසුවෙන් හදා ගන්න පුළුවන් කෑමක්. ඉතින් මේ තියෙන්නේ පැය 16කට පස්සේ අපි හදාගත්ත bone broth එක, chicken bone broth එක. මේ විදිහට තමයි තියෙන්නේ guys. මම කරන්නේ
මේකේ බ්‍රොත් එක පෙරලා ගන්නවා. කෑලි චුට්ටක්වත් නැති වෙන්න අවශ්‍යයි නම් දෙපාරක් පෙරලා ගත්තාම මේක හොඳටම හොඳයි. ඉතින් මම මේ චිකන් බ්‍රොත් එක බබාට සුප් වලට දාලා දෙනවා. හොඳට පෙරුවට පස්සේ බෝන් බ්‍රොත් එක නිකන් රත් කරලා බ්‍රොත් එක විතරකුත් දෙන්න පුළුවන්. ඊට අමතරව මං කිනෝවා වගේ දෙයක් හදද්දි කිනෝවා එක ඇල් වතුරෙන් රත් කරන්නේ නැතුව බෝන් බ්‍රොත් එකේ රත් කරනවා. මොකද ඒකේ තියෙන නියුට්‍රියන්ට්ස්, ඒකේ තියෙන කොලජන්, ඉලෙක්ට්‍රොලයිට්ස් ඒ ටික ලැබෙන නිසා. ඊට අමතරව බබාට පාස්තා එකක් හදද්දි මම සමහරවිට පාස්තා එකට පොඩ්ඩක් වතුර ගතිය හිටින්න දානවා මේ බෝන් බ්‍රොත්. ඉතින් ඔයාලට ගොඩාක් විදිහට මේක පාවිච්චිට ගන්න පුළුවන්. බබාට විතරක් නෙවෙයි මගේ ෆැමිලි එකටම නිතර පාවිච්චි කරන ස්ටේපල් එකක් මේක. මේක සාමාන්‍යයෙන් මං සතියක් දෙකක් තියාගන්න කෑමක්. ඉතින් ඔන්න බබාට කලින් නැගිටපු තවත් දවසක් තමයි අද. මම හැමදාම මෙහෙම ගෙදර හැමෝටම කලින් නැගිටින්නේ නැහැ guys. සතියේ දවස් 2-3ක් විතරයි මම මේ දේ කරන්නේ. මම මෙහෙම උදේ පාන්දරම නැගිටිනවා නම් මම අනිවාර්යෙන් රැට කලින් නිදා ගන්නවා. අපේ ගෙදර මමයි හස්බන්ඩ්යි බබයි තුන්දෙනාම හේතුවක් නැත්නම් රෑ ගොඩාක් රෑ වෙනකන් ඇහැරලා ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට උදේට නැගිටින එක ගොඩාක් අමාරු වැඩක් නෙවෙයි. නමුත් ඒකත් මම ඉතින් හැමදාම කරන්නේ නැහැ. මට දැන් ජොබ් එක නැති නිසා. ඉතින් අද මං හදන්න යන්නේ වනිලා ප්‍රෝටීන් මෆින්ස් ටිකක්. මේක මං හදන්නේ වනිලා ග්‍රීක් යෝගට් වලින්. හරිම ගුණ කෑමක්. ෆුල් රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. guys මේ රෙසිපි එක නම් හදන්නේ අපේ බබා වෙනුවෙන්මයි. එයා හරි ආසයි යෝගට් කන්න. නමුත් එයාට දැන් සතියක් විතර ඉන්න එක දිගටම සනීප නැහැ. ඉතින් මම ගොඩාක් සීතල දේවල් සාමාන්‍යයෙන් යට යෝගට් වලට මුකුත් අසනීප වැඩි වෙනවා කියලා එකක් නැහැ. නමුත් අර මට හිතට නිකන් මොකක්ද වගේ යට සීතල දෙද්දි ඒ නිසා මේ මම කරන්නේ වැඩිපුර ප්‍රෝටීන් එන්න හොඳ හින්දා එයාට මේ යෝගට් දාලා මොනවා හරි ගේන් කරන එක. මොකද මේ ටිකේ එයාගේ ඇපිටයිට් එක හොඳටම හොඳ නැහැ. මොනවත් කන්නේ දෙන දේවල්. ඉතින් ඒ නිසා මම හිතුවා මේ අද යට යෝගට් මෆින්ස් ටිකක් හදනවා කියලා. ඉතින් මම මොනවා හදුවත් මට වැනිලා ටිකුයි සිනමන් ටිකුයි දාගන්න ඕනේ. මේක ඇවිල්ලා වැනිලා යෝගට් මෆින් එකක් guys. ඔයාලා හදලා බලන්න. හරිම රසයි. විශේෂයෙන්ම ඔයාලා චූටි බබාලා ඉන්නවා නම් එයාලා ආස වෙයි. අනිත් එක තමයි එයාලට ගොඩක් ප්‍රෝටීන් පැක් කරලා තියෙන මේ මෆින් එකේ. ඉතින් ඒක තනිකර මීල් එකක්. මම මේක සාමාන්‍යයෙන් උදේට මේ උදේ කෑමට හරි එහෙම නැත්නම් හවසට ස්නැක් එකට හරි තමයි දෙන්නේ. You can't turn the tide. Let the water go where it wants to go. You can run and hide. You can bury yourself beneath the stone. Somebody told me don't pretend, 'cause everyone could use a friend sometimes. Take some good advice. Don't let your fear decide. That's how you break inside. You don't need to worry. Somebody is waiting down the line to pick up the pieces. Hey, you'll be alright. I can feel the sun and how the wind makes way across the fields. Let me take a breath. Let me be a part of something. ෆෘට් සලාඩ් හදමුද? හරිද? බබා හදනවද? Can we make fruit salad? You came with summer, a love like no other. Out of Hello, all YouTube. the flowers, Hello YouTube. I'd always Ako ba may pick kaka? you
see You've got the them. colors. 2, No world 3, uncovers. 4. You're always safe here. I'm here if you need me. Dream, dream, little darling. You're safe in my arms. Bravo! You die. Dream, little angel. Tomorrow's a new day. You're safe with me. Dream, Put these inside. dream, Whatever you cut, we put inside, okay? Look at that. dream, darling, dream. My love is endless to the moon and back again. Good job. All the stars in the sky. Ravish fruit salad in her room, You shine the brightest. Can you put this inside? World can be scary, so big when you're little, but you're You want more? always How about that? safe here. I'm here if you need me. So dream, dream, little darling. You're safe in my arms. I'll hold you tight. Dream, dream, little angel. Tomorrow's a new day. You're safe with me. Dream, darling, dream, dream, little darling. You're safe in my arms. I'll hold you tight. Dream, dream, little angel. Tomorrow's a new day. You're safe with me. Hello, Dream, darling, dream. Carlos and Miguel.